ආයු බෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මේ වෙනකොට මායාවී කතාවේ හිතයිෂිගේ අම්මට සහ තාත්තාට ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. හිතයිෂිත් එක්ක බෝඩිමේ තව කොල්ලෙක් ඉන්නවද කියලා. හිතයිෂිගේ අම්මා සහ තාත්තා හිතයිෂිගේ අක්කා මංගේශ්වරීට බොරුවක් කියලා එවලේම කොළඹ තියෙන හිතයිෂි ඉන්න බෝඩිමට යනවා. මෙන්න මේ වෙලාවේදී තමයි අපි කවුරුත් හීනෙන්වත් නොහිතපු විදිහේ දෙයක් සිද්ධ වෙන්නේ. වීඩියෝ එකට යන්නට කලින් තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හිතයිෂිගේ අම්මාත් තාත්තාත් හිතයිෂිගේ බෝඩිමට ගාවට ගියපු ගමන්ම එයාලා දකිනවා හිතයිෂි කොල්ලෙක් එක්ක අතාල්ලගෙන කතා කරගෙන ඉන්න එක. එවලේම ගොඩාක් කේන්ති ගියපු හිතයිෂිගේ අම්මා ගේට්ටුව ඇරගෙන ඇතුළට ගිහිල්ලා සංකල්පට කන පැලෙන්නට ගහනවා. හිතයිෂිගේ අම්මා සංකල්පට බැනලා සංකල්පට කියනවා උඹ කවුද මගේ දුවගේ අතාල්ලගෙන කතා කරගෙන ඉන්න එක. දැන්මම ගෙදරින් එළියට බැහැපන් කියලා හිතයිෂිගේ අම්මා ගොඩක් කේන්තියෙන් සංකල්පට කියනවා. මෙන්න මේ වෙලාවේදී හිතයිෂි අඬ එයාගේ අම්මාගෙන් සමාව ඉල්ලනවා. හිතයිෂි කියනවා අම්මේ මෙහි වෙච්ච දේවල් ඔයා තාම දන්නේ නැහැ. මෙයාගේ නම සංකල්ප. මේ අහිංසක කොල්ලා තමයි මාව බේරගත්තේ. හිතයිෂි එයාට වෙච්ච හැම සිද්ධියක්ම එයාගේ අම්මට සහ තාත්තට කියනවා. හිතයිෂිට වෙච්ච දේවල් දැනගත්ත ගමන්ම හිතයිෂිගේ අම්මා කලන්තයක් දාලා බිම වැටෙනවා. මෙන්න මේ වෙලාවේදී හිතයිෂිගේ තාත්තා අඬ හිතයිෂිගේ අම්මා සංකල්පට බැනලා ගහපු එකට සංකල්පගෙන් සමාව ඉල්ලනවා. හොඳයි මං දැන් කියපු දේ සමහර වෙලාවට කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්නට පුළුවන්. මායාවී කතා බලන රසිකයෙක් විදියට කිසිම බයක් නැති ධෛර්යවන්ත සංකල්ප ගැන ඔබේ අදහස පාලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.